හලා ගනිපු අයිසින් සුගර් ග්‍රෑන්ඩ් 500යි වතුර මේස හැඳි 1/4යි කෝන් ෆ්ලවර් මේස හැඳි 1/4යි බටර් තේ හැන්දයි ජෙලටින් තේ හැඳි 1යි කාලයි කෝන් සිරප් මේස හැඳි 1/4යි. ඉතින් මේ කෝන් සිරප් එක මම ගෙදර හදාගනිපු කෝන් සිරප් එක තමයි මේ පොන්ඩට් එකට යූස් කරන්නේ. අපි මුලින්ම වතුර මේස හැඳි 1/4ට ජෙලටින් තේ හැඳි 1යි කාලා දාලා මේ විදිහට හොඳින් මික්ස් කරලා විනාඩි 5ක් මේක තියමු. ඉතින් ඒ අතරේදී අපි මේ විදිහට කෝන් සිරප් එක ඩබල් බොයිල් කරලා අරගනිමු. පෙඟෙන්න තියපු ජෙලටින් ටික මේ විදිහට අපි බෝල් එකට දාලා අයිසින් සුගර් හදාගන්න බෝල් එකට දාලා බටර් තේ හැන්දත් එකතු කරලා ජෙලටින් මේ විදිහට ඩබල් බොයිල් විදිහට දිය කරගන්න. ඉතින් මේකෙන්දි මේකටම කෝන් සිරප් මේස හැඳි 1/4ක් දාලා ඩබල් බොයිල් ක්‍රමයටම දිය කරගන්න. ඉතින් මේක නිවෙන්න කලින් අපි මේ ටේ එකට අයිසින් සුගර් ටික දාලා මේ විදිහට හොඳින් දිය කරගන්න. ඉතින් මේ අපි හදාගත්තපු මිශ්‍රණය රස්නේ තියෙද්දිම තමයි අපි එකතු කරන්නේ අයිසින් සුගර්. ඊළඟට කෝන් ෆ්ලවර් වලින් මේස හැන්දක් එකතු කරගන්න. ඔයාලට වහින දවසක් වගේ නම් මේ මේස හැන්දි 1/4ම එකතු කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දි මේස හැන්දක් තමයි එකතු කරගත්තේ. ඉතින් මේ විදිහට ඔයාලා මේක හොඳින් මික්ස් කරගන්න. ඉතින් මේ වගේ හොඳින් අයිසින් ටික දිය වුණාම ආයෙම අපේ අයිසින් ටික දදා මේ විදිහට හොඳින් අනාගන්න. ඉතින් මේක හැන්දෙන් මික්ස් කරගන්න බැරි වෙනවා. මේ විදිහට ටිකක් හද ගතියක් දැනෙනකොට අපි ඒක අතින් තමයි මේ ඩෝ එක අනාගන්න ඕනේ අයිසින් සුගර් ටික. ඉතින් මට මෙතෙන්දී අයිසින් සුගර් ග්‍රෑම් 500ම ගියේ නැහැ. මට ග්‍රෑම් 400ක් වගේ තමයි ගියේ. එතෙන්දී අපිට හරියටම ප්‍රමාණයක් කියන්න බෑ. මොකද පරිසරයේ උෂ්ණත්වයත් එක්ක අපි ගන්න අයිසින් සුගර් ටික අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් දැන් මේක ටිකක් ඝන ඩෝ එකක් වගේ. ඉතින් මේකට ආයෙම අපි අයිසින් සුගර් ටිකක් දාලා ඊළඟට අපිට මේක අතින් හොඳට නීට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දි වැදගත්ම කාරණය තමයි ඉතින් මේ අයිසින් සුගර් එකෙන් පොන්ඩට් එක හදන්න ගත්තාම ඔයාලා ඉගෙන වෙන වැඩ කරන්න යන්නත් එපා. මොකද එහෙම වුණොත් මේකේ හරියටම කරගන්නත් බැරි වෙනවා පොන්ඩට් එක. ඒ වගේම තමයි ඔයාලගේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්න. ඒ වගේම හොඳින් වීලිලා තියෙන්නත් ඕනේ අපි පොන්ඩට් එක හදන්න ගන්නකොට. ඒ වගේම තමයි ඉතින් අපි මේ පොන්ඩට් එක හැදුවයින් පස්සේ හදපු ගමන් අපි කේක් එක පොන්ඩට් කරන්න ගන්නෙ නැහැ. මොකද ඒක ටික වේලාවක් තියෙන තරමට හොඳයි ස්ට්‍රිච් ගතියට. ඉතින් ඒක නිසා පොන්ඩට් එක අපි උදේ හැදුවත් අපිට හවස් වෙලා මේ පොන්ඩට් එකෙන් කේක් එකක් කවර් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් හොඳයි ඔයාලට ඊට පහුවෙනිදට කේක් එක කවර් කරන්න ගන්න පුළුවන් නම්. ඉතින් මේ කෝන් ෆ්ලවර් ටිකක් අතේ ගාගෙන මේ හැන්දේ තියෙන ටිකක් දාලා ඉතින් මේ හොඳටම මේ ටික අයින් කරගන්න. අයිසින් සුගර් වලින් මේ හැන්දේ තියෙන ටික අපිට අයින් කරගන්න පුළුවන්. ඊළඟට මේක අතින් හොඳට මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. අපි මේක හැබැයි අනන්න ඕනේ. ඇඟිලි තුඩු වලින් නෙමෙයි හරිය. මේ පොන්ඩට් එක හදලා ඉවර වුණාම ඔයාලා කේක් එක කවර් කරනකොට ඔයාලට කැමති කලරින් එකක් දාලා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ජෙල් කලරින් එකක්ද එහෙම නැත්නම් ලික්විඩ් කලරින් එකක්ද කියලා කිසිම ගැටලුවක් නැහැ ඒක. මේ විදිහට මේක හොඳින් අනාගන්න. ඉතින් මේ විදිහට අයිසින් සුගර් ටික දාගෙන මේක මේ විදිහට හොඳට මේ කරගන්න. ඊළඟට අපි ඉතුරු කෝන් ෆ්ලවර් ටික අපි මේ টොප් එකට දාලා මේ විදිහට හොඳින් මේක නීට් කරගන්න. ඉතින් මෙතෙන්දි අතට ඇලෙනවා වගේ නම් ඔයාලට මේකට තව අයිසින් සුගර් දාන්න පුළුවන්. ඉතින් මේ අයිසින් සුගර් දදා මේක හොඳින් නීට්
කරගන්න. ඉතින් මේක හොඳට විනාඩි 20ක් විතර නීට් කරගන්න. ඉතින් මේක හොඳට නීට් වෙන තරමට තමයි මේකේ ඇදෙන සුළු ගතිය එන්නේ. ඉතින් මේකේ පදම තමයි අතේ ඇලෙන්නේ නැති පදම. ඒ ගානට ආවම අයිසින් සුගර් දාන එක නවත්තන්න. ඔයාලට පේන වෙති දැනටම හොඳට ස්ක්‍රච් වෙනවා. ඉතින් මේක හොඳින් විනාඩි 20ක් නීට් කරගන්න. අපි මේක ඇඟිලි වලින් නෙමෙයි අනන්නේ. ඉතින් මම නැවතත් කියනවා අපි මේක අල්ලෙන් තමයි නීට් කරගන්නේ හොඳට. ඉතින් මේක හොඳට නීට් වුණාම මේ ඩෝ එක ඕන තැනකින් කැඩුම් මේ වගේ උල් හැඩයක් තමයි තියෙන්න ඕනේ. ඉතින් දැන් විනාඩි 20ක් මම මේක නීට් කරලා ඉවරයි. ඉතින් මේක තමයි මම හදාගනිපු පොන්ඩඩ් අයිසින් එක. ඉතින් අපි බලමු ඉස්සරහදී මේකෙන් කොහොමද කේක් එකක් කවර් කරගන්නේ කියලා. මේ පේනවා නේද මේකේ හොඳ ස්ට්‍රෙච් ගතියක් තියෙනවා. හොඳට ඇදෙන සුළු ගතිය මේක තියෙනවා. පොන්ඩඩ් එක වටේ මේ විදිහට අපි අයිසින් සුගර් ටිකක් ගාගෙනලා ලන්ච් ෂීට් එකකින් හරි ක්ලියර් පේපර් එකකින් හරි කවර් කරගෙන බොක්ස් එකක දාලා ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියලා තියන්නේ.